කෙනෙක් මට නරකම විදියට සැලකුවටත් පස්සේ එයාටත් ඒ විදියටම සලකන්න අවස්ථාවක් ආවම මම ඒ අවස්ථාව සතුටින් මගහරිනවා. කාලෙකට කලින් නම් මම පලි ගන්න ඕනේ, රිද්දන්න ඕනේ කියලා මටම කියාගත්තා. ඒත් මම කාලෙත් එක්ක තේරුම් ගත්තා තවත් කෙනෙක්ගේ මානසික වෙදවීම් දිහා බලාගෙන සතුටු වෙන එක බාල පහත් වැඩක් කියලා. හැබැයි මම ඉවසලා බැරිම තැන කියන්න ඕන දේ කෙලින්ම මූණට කියනවා. ඒකත් මම දැන් ටික නතර කරගෙන යනවා. මොකද පල්ලි ගැනීම වෙනුවට අත්හැරීම මොන තරම්නම් සැනසිලිදායකයිද කියලා මම දැන් දන්නවා. පලි ගනිමින් ලෝකයා ඉදිරියේ පොරක් වෙනවට වඩා, අයහපත ප්‍රාර්ථනා කරනවට වඩා මගේ කැඩපත ඉදිරියේ අවංක මනුස්සයෙක් වෙමින් සමාවදී අත්හැරීම මම මාවම සුවපත් කරගන්න ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මා රිදවූ මිනිසුන් වගේම රිදවන මිනිසුන්ව රිදවන්න මට ලැබෙන අවස්ථාව මම සතුටින් වගේම සැනසීමෙන් මගහරිනවා.